මයිපෙට් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා තාම අපේ subscribe කරලා නැත්නම් දැම්මම පහළ තියෙන රතු පාට බටන් එක බලලා subscribe කරන්න. වීඩියෝ එක බලාගෙන යන ගමන් like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. විස්තර මාල ඇති කරන්න කැමැත්තක් දක්වන ඔයා වෙනුවෙන් අදත් අලුත් වීඩියෝ එකක් අරන් මම ඇවිත් ඉන්නවා. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් අයට කරදරයක් වෙලා තියෙන මේ මාළු ටැංකියේ ගොළු බෙල්ල බෝ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ. ඒ වගේම තමයි යාළුවනේ මේ බෝ වෙන ගොළු බෙල්ල අපි කොහොමද පාලනය කරගන්නේ? ඒකට ක්‍රම මොනවද අපිට අනුගමනය කරන්න පුළුවන් කියලා අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. එන යාළුවනේ අපි කෙලින්ම වීඩියෝ එක පැත්තට යමු. හොඳයි යාළුවනේ මම මෙතන ඔයාලට පුංචි ටැංකියක් පෙන්නනවා. මේක අඩි 2යි අඩි ප්‍රමාණයේ ටැංකියක් මම කලිනුත් ඔයාලට පෙන්නලා තිනා මේ වගේ ටැංකියක්. ඉතින් යාළුවනේ මේ අඩි 2යි අඩි ටැංකිය ඔයාලට පේනවා ඇති ගොළු බෙල්ල සෑහෙන ප්‍රමාණයක් බෝ වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ගොළු බෙල්ල කොහොමද එහෙනම් අපේ මාළු ටැංකියට ඇවිත් තියෙන්නේ? අපි ගොළු බෙල්ල මාළු ටැංකියට ගෙනත් දැම්මේ නැහැනේ. අපි මාළු විතරයි මාළු ටැංකියට ගෙනත් දැම්මේ. නමුත් ගොළු බෙල්ල අපේ ටැංකියේ බෝ වෙලා තියෙනවා. හරි. ඉතින් යාළුවනේ මාළු ටැංකියට ගොළු බෙල්ල එන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි යාළුවනේ ඔයා මාළු බෝ කරන්න පාසි කොහෙන් හරි ගේනවා නම් ඒ පාසි වල ගොළු බෙල්ල පේන්න හිටියේ නැතුවට සමහරක් අවස්ථාවල ගොළු බෙල්ල දාපු බිත්තර තියෙන්න පුළුවන්. ඉතින් ඔයා නොදැනුවත්කමට ඔයා ගෙනල්ලා ඒ පාසි දානවා මාළු ටැංකියට. ඉතින් මේ ගොළු බෙල්ල බිත්තරත් එක්ක ඔයා ටැංකියට පාසි දාගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ගොළු බෙලි පැටව මේ බිත්තර වලින් එනවා. ඉතින් ඒ ආවට පස්සේ ඔයාලට ලොකු කරදරයක් එනවා. ගොළු බෙල්ල හැමතැනම මාළු ටැංකියේ මේ වගේ ඉන්න ගන්නවා. ඉතින් මේ ප්‍රශ්නේ ඔයාලට ඇති වෙන්න පුළුවන්. ඉතින් පාසි ගද්දී යාළුවනේ මාළු බෝ කරන්න හොඳට සැලකිලිමත් වෙන්න. ඒ පාසි වල ගොළු බෙල්ලෝ ඉන්නවද සහ ගොළු බෙල්ලන්ගේ බිත්තර පේන්න තියනවද කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. නිකන් ජෙල් එකක් වගේ තමයි මේ ගොළු බෙල්ලන්ගේ බිත්තර. මම පෙන්නන්නම් මෙතන මේ ගොළු බෙල්ලන්ගේ බිත්තර කොයි වගේද කියලා මේ බලන්න යාළුවනේ. මේ තියෙන්නේ මේ ගොළු බෙල්ලන්ගේ බිත්තර. ඉතින් මෙන්න මේ වගේ ජෙල් එකක් වගේ තමයි මෙයාලගේ බිත්තර තියෙන්නේ. ඉතින් මේ වගේ ජෙල් එක වගේ පාසි වල තියෙනවා නම් ඒ වගේ පාසි තෝරගන්න එපා යාළුවනේ. අනිවාර්යයෙන්ම ගොළු බෙලි පැටව ඔයාට බෝ වෙන්න පුළුවන්. ඔයාගේ ටැංකියට මේ පාසි ගෙනත් දැම්මොත් එහෙම. හරි. ඔන්න එක ක්‍රමයක් මම කිව්වා ගොළු බෙල්ල ටැංකියට එන්න පුළුවන් එක ක්‍රමයක්. රයිට්. තවත් ක්‍රමයක් තියෙනවා යාළුවනේ. මෙහෙම හිතන්නකෝ. ඔයාගේ දැන් ටැංකි ගණනාවක් තියෙනවා. ඔයා එක ටැංකියක ගප්පි දාලා ඉන්නවා කියලා හිතන්නකෝ. තව ටැංකියක ඔයා ප්ලේට් එකකට තවත් මොනවා හරි මාළු වර්ගයක් දාලා ඉන්නවා. රයිට්. ඔයා ගාව එක net එකයි තියෙන්නේ මේ මාළු අල්ලන්න. ඉතින් මේ ගප්පිට ඉන්න ටැංකියට ඔයා net එක දාලා ගප්පි අල්ලනවා. ඉතින් මේ ටැංකිය යාළුවනේ ගොළු බෙල්ල බෝ වෙලා ඉන්න පුළුවන්. ඉතින් මේ ටැංකියේ ගොළු බෙල්ල හිටියොත් එහෙම සමහරක් විට ඔයාගේ net එකේ ගොළු බෙල්ල පැටලිලා අර ප්ලේට් ටැංකියටත් ඔයා මේ net එකම දැම්මොත් එහෙම ඒ පැටලිලා හිටිය ගොළු බෙලි පැටියෙක් වෙන්න පුළුවන්. ලොකු ගොළු බෙල්ලෙක් වෙන්න පුළුවන්. ඔයාගේ ප්ලේට් ටැංකියට වැටුනොත් අනිවාර්යෙන් එතනත් ගොළු බෙල්ල බෝ වීමක් වෙනවා. එහෙමත් නැත්නම් සමහරක් අවස්ථාවල යාළුවනේ ඔයා එකම net එක පාවිච්චි කරද්දී මේ ගොළු බෙල්ලන්ගේ බිත්තර ඒ net එකේ දැවටිලා තියෙන්න පුළුවන්. ඔයාට පේනුන්නේ නැහැ මේ බිත්තර තියෙනවා කියලා. ඔයා ඒ net එකම ගිහිල්ලා අර ප්ලේටි ටැංකියට හරි වෙනත් මාළු ඉන්න ටැංකියට හරි දානවා. එහෙම දැම්මහමත් යාළුවනේ අනිවාර්යෙන්ම ඒ බිත්තර ටික මේ ටැංකියට විසිරීලා ගියොත් එහෙම අනිවාර්යෙන්ම මේ ටැංකියෙත් ගොළු බෙල්ල බෝ වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ ක්‍රම වලට තමයි යාළුවනේ ගොළු බෙල්ල ගොඩක් දුරට පැතිරිලා යන්නේ. ඒක නිසා ඔයාට මේ ගොළු බෙල්ලන්ගෙන් ගැටලුවක් වෙලා තියෙනවා නම් මේ වෙද්දි අනිවාර්යයෙන්ම මම මේ කියන දේවල් අනුගමනය කරන්න. එතකොට ගොළු බෙල්ල ඔයාට පාලනය කරගන්න පුළුවන්. අපි බලමු යාළුවනේ නම් පළවෙනියට මොකද්ද කරන්න ඕන මේ ගොළු බෙල්ල අපේ ටැංකිය වලින් ඉවත් කරගන්න ඕන කියලා. හරි. එහෙනම් යාළුවනේ පළවෙනි පියවර විදියට ඔයාගේ ටැංකියේ ගොළු බෙල්ල කිහිප දෙනෙක් ඉන්නවා නම් මම මේ මෙතන පෙන්නනවා වගේ පොඩි දලක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේ ගොළු බෙල්ල ටික අල්ලගන්න. ඉතින් ගොළු බෙල්ල විශාල ප්‍රමාණයක් ඉන්නවා නම් යාළුවනේ මේ වගේ පොඩි දලකින් අල්ලගන්න ගියොත් ලොකු කාලයක් වැය වෙනවා මේ කාර්ය සඳහා. නිසා මේ වගේ ටිකක් ලොකු net එකක් හෝ මීටත් වඩා ලොකු net එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ ටැංකියේ ප්‍රමාණයට ගැලපෙන විදියට. ඉතින් මේ වගේ net එකක් හරහා මම කරන්නේ මේක ඉන්න ගොළු බෙල්ල ටික ඔක්කොම අල්ලලා අයින් කරගන්න එක මේ වගේ බේසමකට. ඉතින් යාළුවනේ මේකේ පාසි තිබුණොත් දැන් ඔයාලට පේන්න ඉතින් මම පාසි ටික මුලින්ම අයින් කරා. පාසි තියෙනවා නම් ඒ පාසිත් මතක ඇතුව මේ ගොළු බෙල්ලොත් එක්කම අයින් කරන්න. මොකද මේකේ ගොළු බෙල්ලෝ හිටියා කියන්නේ අනිවාර්යයෙන්ම මේ පාසි වලත් ගොළු බෙල්ලන්ගේ බිත්තර තියෙනවා. ඒක නිසා පළවෙනි පියවර විදිහට යාළුවනේ මේ ගොළු බෙල්ල ටික වෙනම වාජනයකට මේ වගේ අයින් කරගන්න. හරි. දැන් ඔන්න ඔය විදිහට මම ඔන්න අයින් කරනවා මේකේ ඉන්න ගොළු බෙල්ල ටික ඔක්කොම. යාළුවනේ මෙතන තවත් දෙයක් ඔයාලට කියන්න ඕන. ඔයා මේ ගොළු බෙල්ල වලන්න පාවිච්චි කරපු net තියෙනවනේ. අන්නේ net ටික වෙනත් ටැංකිය වලට දාන්න ඉස්සෙල්ලා මතක ඇතුව හොඳ ඉරේලිය වැටෙන තැනකින් තියන්න. දැන් හොඳට ඉරේලිය වැටෙන තැනකින් මේක තිබ්බා නම් මේකේ තියෙන බිත්තර ටික විනාශ වෙලා යන්න පුළුවන්. මොකද net එකේ බිත්තර ඇල්ලලා තියෙන්න පුළුවන්. ගොළු බෙල්ල ඇල්ලුවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ net වලත් ගොළු බෙල්ලන්ගේ බිත්තර ඇලිලා තියෙන්න පුළුවන්. ඒක නිසා යාළුවනේ net එක පාවිච්චියට ගන්න ඉස්සෙල්ලා හොඳින් හිරුවෙලිය වැටෙන ස්ථානයක දවස් දෙකක් විතර වගේ තියන්න. ඒතර මේකේ තියෙන බිත්තර ටිකක් සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඊට පස්සේ net එක හොඳින් හොදලා
පාවිච්චිට ගන්න පුළුවන්. එහෙම නැතුව කෙලින්ම ගොළු බෙල්ල අල්ලපු ගමන් මේ net එක දාන්න යන්න එපා වෙන ටැංකියකට. අනිවාර්යෙන් මේ ටැංකියට අතට ගොළු බෙල්ල බෝවීමක් වෙනවා. හරි ඉතින් යාළුවනේ මේ විදිහට ගොළු බෙල්ල ටික අයින් කරගත්තට පස්සේ ඔයාලට අනුගමනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. බලමු මොනවද ඒ ක්‍රම දෙක කියලා. ඔයා ගාව අමතර ටැංකියක් තියෙනවා නම් ඔයාට පුළුවන් යාළුවනේ මේක ඉන්න මාළු ටික ඒ ටැංකියට මාරු කරලා ඉවරලා මේ ටැංකිය වතුර ටික ඔක්කොම අස් කරලා ඉවරලා හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක මේ ටැංකිය තියන්න. ඉතින් යාළුවනේ මෙහෙම දවස් දෙකක් විතර වගේ තිබ්බහම මෙයාලගේ බිත්තර මේකේ වටේ ඇලිලා තියෙනවා නම් ඒ බිත්තර ටික ඔක්කොම විනාශ වෙලා යනවා. එතකොට ඔයාට ගැටලුවක් නැතුව මේ ටැංකිය හොදලා ඉවරලා නැවත භාවිතයට ගන්න පුළුවන්. අපි හිතමු ඔයාට වෙන ටැංකියක් නැහැ කියලා. මේ ටැංකිය විතරයි ඔයා ගාව තියෙන්නේ කියලා. ඉතින් ඔයාට පුළුවන් යාළුවනේ මම මෙතන මේ පෙන්නනා වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරලා මේ ටැංකියේ වටේ මෙන්න මේ වගේ පැති ටික ඔක්කොම හොඳට මැදගෙන යන්න. එහෙම මැදගෙන ගියාම මේ පැති වල තමයි ගොළු බෙල්ලන්ගේ බිත්තර ඇලිලා තියෙන්නේ. ආන්ගේ ඇලිලා තියෙන බිත්තර ටික ඔක්කොම විනාශ වෙලා යනවා මේ විදිහට ඔයා මැදගෙන ගියොත් එහෙම. ඉතින් යාළුවනේ නිතර ඔයා ටැංකිය අස් කරනවා නම් මේ ගැටලුවට ඔයාට මුහුණ පාන්න තියෙන ඊට ප්‍රස්තාව ගොඩක් අඩුයි. මොකද නිතර ටැංකිය අස් කරනවා කියනවා නිතර ටැංකිය මැදීමක් කරනවානේ. එහෙම මැදීමක් කරද්දී අනිවාර්යෙන් මේ තියෙන බිත්තර ටික විනාශ වෙලා යන නිසා ගොළු බෙල්ල බෝ වෙන ප්‍රවණතාවය ඉතාම අඩු වෙනවා. හරි. ඉතින් ওই ක්‍රම දෙකෙන් ඔයා කැමති ක්‍රමයක් පාවිච්චි කරලා ගොළු බෙල්ල ටික අයින් කරාට පස්සේ ඔයාට පුළුවන් මෙයාලගේ බිත්තර ටිකත් ඉවත් කරගන්න. හොඳයි. යාළුවනේ නම් ওই ක්‍රම පාවිච්චි කරලා බලන්න පුළුවන් ඔයාට ගොළු බෙල්ල ටික පාලනය කර ගැනීම සඳහා. මම මෙතන මේ කියලා දුන්නේ යාළුවනේ ගොළු බෙල්ල ටික මරන්න නැතුව එයාලා ඉවත් කර ගැනීමේ ක්‍රම දෙකක් තමයි ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ අල්ලගත්තු ගොළු බෙල්ල ටිකත් ඔයාට පුළුවන් වෙනම වතුර පාරකට වගේ ගිහින් දාන්න. හරි. එහෙමත් නැත්නම් යාළුවනේ තවත් ක්‍රමයක් තියෙනවා. මේකට බෙහෙත් එකක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ බෙහෙත් එක කියලා. මෙතන පේනවා ඇති ඔයාලට මම මේ පෙන්වන බෙහෙත් එක මේකේ නම තමයි ස්නේල් රිමූවර් කියන බෙහෙත් එක. ඉතින් මේ ස්නේල් රිමූවර් කියන බෙහෙත් එක පාවිච්චි කළාත් ඔයාලට පුළුවන් ටැංකියේ ඉන්න ගොළු බෙල්ල ටික විනාශ කරගන්න. හැබැයි යාළුවනේ මේ බෙහෙත් එක දැම්මොත් ගොළු බෙල්ල මැරෙනවා. ඉතින් සත්තු ඇති කරන අය විදිහට අපි කැමති නැහැ තවත් සත්තුම විනාශ කරන්න. ඒ නිසා ඔයාට මේක ලොකු කරදරයක් වෙලා තියෙනවා නම් අර මං කලින් පෙන්නපු ක්‍රම වලට අනුව අයින් කරගන්න අපහසුම නම් විතරක් මේ ක්‍රමය අනුගමනය කරන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන එක. ඉතින් මේ අනිත් එක තමයි යාළුවනේ මේ ස්නේල් රිමූවර් එකේ තියෙන ගැටලුව තමයි මේක ටිකක් ගණන් බෙහෙත් එකක්. මේක සාමාන්‍යයෙන් 10කට වඩා වැඩි ගාණක් වෙනවා. මං ගාණ කියන්නේ නැති වෙන්න හේතුව යාළුවනේ මම මේ බෙහෙත් එක ගත්තේ ගොඩ කාලයකට කලින්. මේක ගොඩක් විකිනෙන්නේ නැති නිසා මම මෑත කාලේ ගත්තේ නැහැ. ඉතින් දැන් නම් මේක ගාණ කොහොමද දන්නේ නැහැ වෙනස් වෙලා ඇති. කොහොමද 17,504 වගේ ගාණක් වෙන්න පුළුවන්. සමහරක් විට ඊටත් වඩා වැඩි ගාණක් වෙයිද දන්නේ නැහැ දැන් මාකට් එකේ යන ප්‍රයිස් එක. ඉතින් යාළුවනේ මේක දැම්මොත් ගොළු බෙල්ලෝ ටැංකිය ඇලිලා ඉන්න ගොළු බෙල්ල ටික යන්තාක් දුරකට පණ නැති වෙන තත්ත්වයටපත් වෙලා ටැංකිය උඩ පාවෙනවා. එතකොට ඔයාලට පුළුවන් ගොට්ටකින් අල්ලලා ගොළු බෙල්ල ටික අයින් කරගන්න. ඉතින් ඉස්සලා කරපු වැඩේට සමාන වැඩක් නෙ මෙතනත් වෙන්නේ. ඉස්සලා අපි මරන්න නැතුව ගොට්ටකින් අල්ලලා අයින් කරා. ඉතින් මෙතනදී යාළුවනේ මරලා අයින් කරනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා බොරුවට ලොකු ගාණක් වියදම් කරලා මේ වගේ බෙහෙත් එකක් අරගෙන සත්තු මරනවට වඩා අර වගේ මම කලින් කියලා දුන්න ක්‍රමවේදය අනුගමනය කළා වාට පුළුවන් මේ ගොළු බෙල්ල ටික ඉවත් කරගන්න. ඉතින් එහෙම යාළුවනේ ඔයා ඉවත් කරගත්තට පස්සේ නිතර ටැංකිය බලන්න. මාර කලින් කිව්වා වගේ මෙයාලා බිත්තර දාලා තිබුණොත් එහෙම යන්තනක ඔයාට මග හැරිලා අතපසු වීමකින් බිත්තර දාලා තිබුණොත් ඔයා නිතර ටැංකිය අස් කරද්දී ඒ බිත්තර ටිකත් විනාශ වෙලා යයි. එතකොට ඔයාට මේ ගොළු බෙල්ලන්ගෙන් ඇති වෙන කරදරේ සදහටම අයින් කරගන්න පුළුවන්. හොඳයි යාළුවනේ මං හිතනවා මෙතනින් ඔයාලා වැදගත් වෙන දෙයක් ඉගෙන ගන්න නැති කියලා ඔයාලට ප්‍රයෝජනවත් වෙන දෙයක් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් මේ වගේම අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මං අදට මෙතනින් නතර වෙන්නම්. ඔයාලට පුංචි මතක් කිරීමක් කරනවා. ඔයාලා තාම අපි subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම යාළුවනේ පල්ලෙහා සීනුවේ ලකුණ ඔබන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට මේ වීඩියෝ එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. වීඩියෝ එක ගැන ඔයාලට හිතුන දේ වීඩියෝ එකට අරින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යාළුවනේ මේක ෂෙයා කරන්න ඔයාගේ යාළුවන්ට අතට මේ වීඩියෝ එක බලා ගැනීමේ හැකියාව තියෙනවා.